ඉතින් අද අපි බලමු මෙන්න මේ වගේ ඉමේජ් කොහොමද ඔයාගේම ෆොටෝ එකක් දාලා හදාගන්නේ කියලා. ඉතින් අපි එහෙනම් යමු හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා සුපර් වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද ගෙනාවේ Ghibli AI Studio ෆොටෝ එක ගැන මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් යන මෙන්න මේ ෆොටෝ ගන්න ද ස්ක්‍රීන් එකේ පේනදී මෙන්න මේ ෆොටෝ කොහොමද ඔයාටම කියලා හදාගන්න කියලා අපි ඉතින් වීඩියෝ එකේ කියලා බලමු. මේ ෆොටෝස් හදන්න ඕනේ ChatGPT එකකින්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මේ AI එක. ඉතින් ChatGPT එක දැන් තේරෙන්නේ නැහැ නේ. ඉතින් මේකෙන් තමයි ඔයගොල්ලන්ට මේ ෆොටෝ හදන්න තියෙන්නේ. අපි ඉන්න වීඩියෝ එක කියලා බලමු ඔය ටික තමයි කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මතකයි channel එක subscribe කරන්න පහළ බෙල් icon එකේ ඉතින් බෙල් icon එකත් all එකක් ක්ලික් කරන්න මතක කරගන්න. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න යන්න. වීඩියෝ ගැන අදසත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මේක දාන්න යාළුවෝ හිනා ඔයගොල්ලන්ගේ share කරන්න අමතක කරන්න එපා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ පුංචි වැඩයි. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ PC එකේ තියෙන Google Chrome application එක open කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙතන Google Chrome එක open කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන new tab එකක් අරගෙන මෙතන search කරගන්න. ඒ කියන්නේ ChatGPT website එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. ඉතින් මෙතන search කරගන්න ChatGPT කියලා. ඉතින් සර්ච් කරලා පස්සේ ඔයගලන්ට මේ උඩින් මෙන්න වෙබ්සයිට් එකට යන්න. ඉතින් මම මෙන්න මේ introducing ChatGPT කියලා වෙබ්සයිට් එකට යනවා. ඉතින් මේ ChatGPT official වෙබ්සයිට් එකට ඔයගලන්ට යන්න දෙන්නේ සාමාන්‍ය විදියට. හරි ඉතින් ගියාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මෙතන log වෙන්න ඕනේ ChatGPT එකට. ඉතින් ඔයගලන්ට පේන මේ උඩින් login කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ඔයගොල්ලෝ press කරගන්න ඕනේ එකපාරක්. ඉතින් ඊට පස්සේ එතනින් tab එකේ ChatGPT කියන එක ඔයගොල්ලෝ select කරගන්න ඕනේ. හරි ඉතින් මම දැනටමත් මේක log වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ආයෙ log වෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට පේනවාද මම මෙතනින් log වෙලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් log වෙලා නැත්නම් මෙන්න මේ මම mouse එක දැම්මේ ඔයගලන්ට පේන ඇති. මෙන්න මේ හරිය විතර ඔයගලන්ට login කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එතනට email එකයි password එකකුත් දීලා username එකකුත් දීලා එතන log වෙන්න තියෙන්නේ. ඉතින් පොඩි වැඩයි සාමාන්‍ය website එකට log වෙනවා වගේ තමයි ChatGPT log වෙන්න තියෙන අපිට. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ search ඔයගොල්ලන්ට මේ හරි ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති දැන් මෙතන මේ අයිනෙම තියෙන plus icon එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන upload files and more කියලා තියෙනවා. මෙන්න මෙතන plus icon එකක්. ඉතින් මෙන්න මේ plus icon එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ option තුනක් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ photo එකේ තියෙන මේක තමයි තෝරන්න තියෙන ඔයගොල්ලන්ට. මම මෙතන computer එකෙන් තෝරනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වැඩේ phone එකෙන් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි phone එකෙන් කරගන්නේ. මම ඔයගොල්ලන්ට පෙනීමට පහසුට තමයි ඔයගොල්ලන්ට මේක PC එකෙන් කරලා පෙන්නන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මෙතනින් කැමති එකක් තෝරගන්න ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක්. ඉතින් මම මෙන්න මේ මෙතනින් මගේ කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්නම්. හරි ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති දැන් මේ ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා ChatGPT අපේ මේ සර්ච් බාර් එකට. ඉතින් ඔයාලට පේන දැන් ඒක අප්ලෝඩ් ලා ඉවරයි. ඉතින් දැන් ඔයගොල්ලෝ මෙතන ප්‍රොමෝට් එක ටයිප් කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රොමෝට් එක මම පළවෙනි පින් කරපු කමෙන්ට් එකේ හැරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හැරි දාලා තියන්නම්. ඉතින් එතනින් ඔයගොල්ලන්ට මේක කොපි කරන් ආවිල්ලා මෙතන පේස්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මේ ප්‍රොමෝට් එක ටයිප් කරගන්නවා. හරි ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා turn this into Ghibli studio style කියලා. ඉතින් මේ Ghibli ෆොටෝ එකක් විතර තමයි මේක හරවන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන turn this into Ghibli studio style කියලා ටයිප් කරගන්න. ඉතින් මම ඒක පළවෙනි පින් කරපු කමෙන්ට් එකේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයගොල්ලෝ එතන කොපි කරන් අරලා මෙතනින් paste කරන්න. හරි ඉතින් දැන් ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ උඩට තියෙන arrow එක press කරන්න දෙන්නේ. මෙන්න මෙතන arrow එක. ඉතින් මේක press කරපුවම ඔයාලට පේන ඇති පොඩි වෙලාවක් ගන්නවා ChatGPT එක මේකට. ඉතින් ඔයාලට පේන ඇති අපේ ෆොටෝ එක ජෙනරේට් කරන ගමන් තින්නේ. ඉතින් මේකට පොඩි වෙලාවක් ගන්නවා ChatGPT එක. ඉතින් මොකද මේකේ ගොඩක් දෙනා මේ ChatGPT එකේ දැන් මේ වෙනකොටත් ඉතින් මම මේක කරගෙන ඉන්නේ. කියන්නේ ගොඩක් දෙනා use කරන ChatGPT එක. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේක වෙලා යනවා. ඉතින් අපි මේක බලන් ඉමු. ඉතින් ඔයගොල්ලන්ට විනාඩි දෙකක් තුනක් ඉවසන් ඉන්න පුළුවන්. ඉතින් මේක load වෙනකම් ඉතින් ඔයාලට ChatGPT premium එක buy කරා නම් ඉතින් මේක මෙච්චර load වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ශනිකව ගන්න පුළුවන්. ඉතින් අපි premium එක බොරුවට buy ගන්න ඕනේ නැහැ. ඉතින් අපිට පොඩි වෙලාවක් නැති සිටින්න ඉතින් විනාඩි දෙකක් තුනක් වගේ අපි බලමු එහෙනම් ෆොටෝ එක කොයි වගේ දිලා අපේ ජෙනරේට් වෙන්නේ. ඉතින් දැන් ඔයගලන්ට පේන ඇති අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා තිනවා. ඉතින් ඔයගලන්ට පේන ඇති සුපිරියටම මේක ජෙනරේට් වෙලා තිනවා. ඉතින් ඔයගලන්ට පේන ඇති මෙතින් මම අප්ලෝඩ් කරපු ෆොටෝ එක. ඉතින් මෙතින් ජෙනරේට් වෙන ෆොටෝ එක ඉතින් ඒ විදිහටම කිසිම වෙනස්කමක් නැතුව මේක ක්‍රියේට් වෙලා තිනවා. ඉතින් දැන් අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉමේජ් එකේ මේ උඩ පැත්තේ කෙලවරේම තියෙනවා මෙන්න මේකේ ඩවුන්ලෝඩ් බටන් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ ඊතලේ ප්‍රෙස් කරගන්න ඕනේ. මෙතන කෙලවරේම තියෙන. ඉතින් ඒක ප්‍රෙස් කරගත්තම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන උඩින් අපේ ඉමේජ් එක අපේ PC එකට සාර්ථකව ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ෆයිල් ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ඔයගොල්ලන්ට ෆයිල් ලොකේෂන් එකට යන්න පුළුවන්. මේ
ඉමේජ් එක තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති. ඉතින් මෙන්න මේ තමයි සාර්ථක ඔයගොල්ලෝ Ghibli AI Studio ෆොටෝ එකක් හදාගන්න ChatGPT use කරලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ගේ Ghibli AI Studio ෆොටෝ එක ජෙනරේට් කරගන්න ChatGPT එක use කරලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක හොඳයි කියලා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ ගැන අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මේක දන්න යාළුවෝ වෙනවනම් අනිවාර්යයෙන් ඒගොල්ලෝ share කරන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක නම් ඉවරයි. තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.